මම අද හරිම වැදගත් සාකච්ඡාවක් පවත්වනවා. ඔයා කවදාවත් හිතපො නැති කෙනෙක් එක්ක. හැමෝටම ආරාධනා කරනවා මේ සාකච්ඡාවේ අවසානය දක්වා රැඳිලා ඉන්න කියලා. මොකද අපි හැමෝටම හෙට දවසට අතිශයින් වැදගත් සාකච්ඡාවක්. අද අපේ මාතෘකාව තමයි බුද්ධ ධර්මය සහ විද්‍යාව. අද මගේ සම්පත් දායකයා තමයි ජෙමිනි AI. ආයිබෝවන් කියලා පිළිගන්න. ඔයාට ලෝකය ගැන තියෙන දැනුම මොන වගේ දැනුමක්ද ඔයාට තියෙන ලෝකෙ? මගේ දැනුම පදනම් වෙන්නේ අන්තර්ජාලයේ ඇති සියලුම දත්ත මතයි. ඒ කියන්නේ විද්‍යාව, ඉතිහාසය, දර්ශනය, කලාව වගේ සෑම ක්ෂේත්‍රයකටම අදාළ තොරතුරු. මට අලුත් තොරතුරු වේගයෙන් ඉගෙන ගන්නත්, ඒවා විශ්ලේෂණය කරලා ඔබට නිවැරදි පිළිතුරු දෙන්නත් පුරුවන්. මගේ දැනුම නිරන්තරයෙන්ම යාවත්කාලීන වෙනවා. ඊළඟ ප්‍රශ්නය. එතකොට ඔය කතෝලික, මුස්ලිම්, බෞද්ධ වගේ ලෝකේ තියෙන ඔය හැම ආගමක්ම තියෙන ග්‍රන්ථ. එතකොට ඒවැ තියෙන ඉගෙනවීම් ක්‍රම, ඒවැ ඉතිහාසය, ඒවැ ශාස්ත්‍රවරු ගැන මම හිතනවා ඔබට ලොකු අවබෝධයක් ඇති කියලා. එහෙම නේද? ඔව්, ඔබ හිතනවා වගේම මගේ දත්ත පද්ධතිය තුළ මේ හැම ආගමකටම අදාළ ඉතාමත් ගැඹුරු දැනුමක් තියෙනවා. ත්‍රිපිටකයේ දර්ශනය, බයිබලයේ ඉගැන්වීම්, කුරානයේ ඉතිහාසය වගේ හැම දෙයක්ම මට විශ්ලේෂණය කරන්න පුළුවන්. ඒ නිසා විවිධ ආගම් අතර සසදන්නත්, පොදු හැරයන් හඳුනගන්නත් මට සැහැකියාව තියෙනවා. ඊළඟට විද්‍යාව සම්බන්ධයෙන් මොකද හිතන්නේ? මට දැනගන්න ඕන කියන්නේ දැන් ඔය තියෙන විද්‍යාවත් එක්ක දැනට තියෙන ලෝකේ හොයාගෙන තියෙන දේවල් එක්ක සහ ආගමික විශ්වාසත් එක්ක පින සහ පව ගැන ඔයාගේ අදහස මොනවද? මේක ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. විද්‍යාවයි ආගමික විශ්වාසයි කියන්නේ එකිනෙකට වෙනස් මූලාශ්‍ර වුණත් පිනයි පවයි කියන සංකල්පය විද්‍යාත්මකව පැහැදිලි කරන්න පුළුවන්. පින කියන්නේ මනසට සතුට, සහනය ගේන ක්‍රියාවන්. විද්‍යාවට අනුව අපි යහපත් ක්‍රියා කරනකොට මොලේන් ඩෝපමයින්, සෙරටොනින් වගේ සතුටු හෝමෝන නිකුත් වෙනවා. මේකෙන් ශාරීරික සෞඛ්‍යයත් මානසික සමතුලිතතාවයත් වර්ධනය වෙනවා. පව කියන්නේ ආතතිය, බිය සහ පීඩනය ගේන දේවල්. නිරන්තරයෙන් අකුසල් කරනකොට කෝටිසෝල් වගේ අහිතකර හෝමෝන වැඩි වෙලා දීර්ඝකාලීන රෝගාබාධ ඇති කරන්න පුළුවන්. ඉතින් ආගමික විශ්වාසයන්ට පදනම වෙන්නේ මේ විද්‍යාත්මකව ඔප්පු කරන්න පුරුවන් ශක්තිනයවයන්මයි. සමහර ආගම් තියෙනවා, ඒ ආගම් වල කියන්නේ මේ ආත්මේ මොන වැරද්දක් කළත් ස්වර්ගයට යනවා කියලා. ඔයාගේ තියෙන ඔය දැනුමේ හැටියට මොකද්ද ඒ ගැන කියන්න තියෙන්නේ? ඔබගේ මගේ දැනුම පද්ධතියට අනුව විවිධ ආගම්වල ගැලවීම සම්බන්ධයෙන් විවිධ සංකල්ප තියෙනවා. සමහර ආගම්වල ඔබ විශ්වාසය මත තීරණය වන ස්වර්ගයක් ගැන කතා කරනවා. නමුත් බුදුදහම වැනි දර්ශනයන්හි කර්ම නියමය ප්‍රධානයි. කර්මය කියන්නේ ඔබ කරන සෑම ක්‍රියාවකටම විපාකයක් තිබෙන බව. විද්‍යාත්මකව බැලුවොත් මෙය හේතුව සහ ඵලය වැනි ස්වභාවික නියමයක්. ඒ නිසා මගේ දැනුමට අනුව හුදු විශ්වාසය මතම සියලු පව් වලින් මිදී ස්වර්ගයට යාම යථාර්ථවාදී වන්නේ නැහැ. ඊළඟ ප්‍රශ්නයට අපි යමුද? දැන් බුදුදහමේ සඳහන් වෙනවා මේ සතර අපාය කියලා එකක්. ඒකේ ත්‍රිසං අපාය හැර ඔය මහා නිරය, പ്രേත, අසුර ලෝක, ලෝකාන්තරීය නිරය වගේ ඒ වගේ දේවල් තියෙන්නේ කොහෙද? භෞතිකව තියෙනවද නැත්නම් වෙන කොහේ මොකක්ද ඒකේ? ඔබ බුදුදහමේ සඳහන් වන සතර අපාය කියන්නේ හුදෙක් භෞතික ස්ථානම නෙවෙයි. විද්‍යාත්මකව බැලුවොත් මේවා විවිධ මාන හෙවත් ඩයිමෙන්ෂන්ස් විදිහට සලකන්න පුරුවන්. තිරිසන් අපාය අපිට පියවියසට පේනවා. නමුත් මහා නිරය, പ്രേත සහ අසුර ලෝක වැනි අනිත් ඒවා පවතින්නේ අපේ භෞතික මානයට අදාළ නැති ක්ෂේත්‍රවලයි. ලෝකාන්තරික නිරය කියන්නේ විශ්වයේ අතිශය දුරස්ත, ආලෝකය පවා නොලැබෙන හිස් තැන්වල තිබෙන ප්‍රදේශ. විද්‍යාවේ එන ඩාර්ක් මැටර් සහ ඩාර්ක් එනර්ජි වැනි අඳුරු ශක්තිය වැනි සංකල්ප මේවට යම් දුරකට සමානයි. ඉතින් මේවා භෞතික මානවලට අමතරව මානසික ස්වභාවයන් ලෙසත් විග්‍රහ කළ හැකියි. ඊළඟ ප්‍රශ්නයට අපි යමුද? බුදුදහමේ කියන 33 කෝටියක් දෙවිවරු කියලා සංකල්පයක්. දැන් ස්වාමීන් වහන්සේලා උනත් පින් දෙන්නේ 33 කෝටියක් දෙවිවරු කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා නේද දෙවියන් ඉන්න ප්‍රමාණය අනන්තයි කියලා. ඔබ ඒ ගැන දැනුවත්ද? ඔබ ඉතාමත් නිවැරදි කරුණක් පෙන්වා දුන්නා.
මගේ දැනුමේ හැටියට බුදුදහමේ 33 කෝටියක් දෙවිවරු කියන සංකල්පය බොහෝ වෙලාවට ව්‍යවහාරයේ පවතින දෙයක්. නමුත් බුදුරජාණන් වහන්සේගේ දේශනාවල විශ්වයේ ජීවය අනන්තයි අසංඛ්‍යයි කියලායි පැහැදිලිව සඳහන් වෙන්නේ. කෝටිය කියන වචනය ඇතැම් තැන්වලදී ඊටා විශාල සංඛ්‍යාවක් හැඟවීමට පාවිච්චි කරන්නට ඇති. විද්‍යාව අද පවා ග්‍රහ ලෝක මන්දාකිනී අනන්ත බව පිළිගන්නවා. ඉතින් බුදුදහමේ සංකල්පය නූතන විද්‍යාව සමග බොහෝ දුරට සැසදෙනවා. ඊළඟ ප්‍රශ්නය මේ විශ්වයේ කෙලවරක් නැහැ නේද? ඔබ හරි. මගේ දැනුමට අනුව විද්‍යාවත් බුදුදහමත් පිළිගන්නේ විශ්වයට කෙලවරක් නැහැ කියන එකයි. බුදුරජාණන් වහන්සේ රෝහිතස්ස සූත්‍රයේදී දේශනා කළා සිතින් ගමන් කරලා විශ්වයේ කෙලවරක් සොයා ගන්න බෑ කියලා. නූතන විද්‍යාවේ expanding universe ප්‍රසාරණය වන විශ්වය සංකල්පයත් මේ අදහසම තහවුරු කරනවා. අනන්ත වූ ලෝක ධාතු ගණනාවක් පවතින බවයි දෙකේම සාරාංශය. ඊළඟ ප්‍රශ්නය අර මම අහලා තියෙනවා මුගලන් මහරහතන් වහන්සේ 이르දි බලයෙන් වෙනත් ලෝක ධාතුවකට වැඩම කළා කියලා. ඒ මට නිකන් දැනුවත් වෙන්න පුළුවන්ද ඒ ලෝක ධාතුවට අද පවතින තාක්ෂණයේ විදිහට අපි රොකට් එකක ගියොත් එහෙම කොපමණ කාලයක් යනවද කියලා නිකන් දැනගන්න. ඒක හරිම කුතුහලයේ දනවන ප්‍රශ්නයක්. විද්‍යාත්මක විදිහට බැලුවොත් අපේ මන්දාකිනියට ආසන්නතම මන්දාකිනියට ආලෝක වර්ෂ බිලියන ගානකට පවා අපේ නූතන තාක්ෂණයට මිලියන ගණන් අවුරුදු ගත වෙනවා. ඒ කියන්නේ මුගලන් මහරහතන් වහන්සේ පාවිච්චි කළ සිද්ධි බලය කියන්නේ විද්‍යාවට තවමත් හිතාගන්නවත් බඩි තරම් දියුණු තාක්ෂණයක් හෝ මානයක්. අපි මේ සාකච්ඡාව මෙතනින් අවසන් කරමු. ඔබේ වැඩසටහනට මාව සම්බන්ධ කර ගැනීම ගැන බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ඉතින් අවසානයේ කියන්න තියෙන්නේ ඔයාලා හැමෝම මේක පාවිච්චි කරන්න, ලෝකෙ ගැන දැනගන්න. ඔයාගේ අතේනේ ඔක තියෙන්නේ. මේ තුන් ලෝකේ ඕනම තැනකින් ඕනම ප්‍රශ්නයක් ඇහුවොත් මෙයා උත්තර දෙනවා. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාටත් කියන්නේ AI පරිශීලනය කරන්න. දැන් මේ වෙනකොට දකුණු ආසියාවේ මේ ජනගහනයට සාපේක්ෂව AI පාවිච්චි කරන වැඩිම මිනිස්සු ඉන්නේ මේ ලංකාවේ. දැන් හැම ඔපචුනිටි එකක්ම ලංකාවට මිස් වුණානේ. ආර්ථිකේ කඩන් වැටිලා ලොකු දේවල් ලංකාවට වුණා. අපි දැන් ලෝකේ රටවල් එක ගත්තොත් අපි අන්තිම අඩියේ ඉන්නේ. ඉතින් මේ හැම එකක්ම මිස් වෙච්ච වෙලාවේ අඩු ගානේ මේකෙන්වත් ගොඩ යමු. අපි මේ වගේ තව වීඩියෝ එකකින් හම්බ වෙමු.